උදාහරණයක් විදිහට ගොඩක් කට්ටිය කියනවා මම සෙටප් කරපු කැම්පේන් එක පළවෙනි දවස් 5 මාර විදිහට රිසල්ට් එකක් ආවා. හැබැයි ඊළඟ දවසේ රිසල්ට් එක ගොඩක් අඩු වුණා. මෙතන මේම දවස් 5 කියලා දාලා තියෙන එක්සැම්පල් එකකට. ඒක මාසයක් වෙන්න පුළුවන්, මාස දෙකක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ දේවල් ගොඩක් කට්ටිය කියනවා. ඒ කියන්නේ දවස් 5ක් විතර හොඳටම රිසල්ට් ආවා, පර්චේසින් ගියා, මැසේජස් ආවා, ලීඩ්ස් ආවා. හැබැයි ඊළඟ දවසින් පස්සේ කැම්පේන් එකේ රිසල්ට් එක ගොඩක් අඩු වුණා. හරි. ඔය ප්‍රශ්නේ මම ඔයිට කලින් තරත් එක්ක කතා කරලා තිනවා. මේකට සිම්පල් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. මම දැන් උදාහරණයකින් ඕක පෙන්නන්නම්. දැන් උදාහරණයක් ගත්තොත් මේ ප්‍රොඩක්ට් එක තමයි ඔයා සෙල් කරන්නේ. මම මේනික රැන්ඩම් ප්‍රොඩක්ට් එකක් දාලා තිනවා. මේක තමයි සෙල් කරන්නේ. එතකොට මෙතනදී උදාහරණයකට හිතන්න ඔයා හදලා තියෙන ඔඩියන්ස් එක ඉන්න මිනිස්සු 100යි. මිනිස්සු 100 දෙනෙක් තමයි ඉන්නේ. එතකොට පළවෙනි දවසේ ඔය ඉන්න හැමෝම ක්ලික් කරන්න පුළුවන්. මම කියන්නේ පර්චේස් කරන එක නෙමෙයි, හැමෝම ඔක ක්ලික් කරන්න පුළුවන්. දෙවෙනි දවසෙත් හැබැයි ක්ලික්ස් ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ක්ලික්ස් යනවා, ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා බලනවා. එතකොට හැබැයි දවස් 5කින් විතර පස්සේ ගොඩක් කට්ටිය මේක ක්ලික් කරන්නෙම නැහැ. මේක දැක්කම ඉග්නෝර් කරලා යනවා. මෙතන මම මේ දවස් පළවෙනි දවස් දෙවෙනි දවස් එක්සැම්පල් එකක් විදිහට දාලා තියෙන මේක මාසයක් වෙන්න පුළුවන්. මේක ටික කාලයක් යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සාමාන්‍ය වෙන දේවල් තමයි ක්ලික් ත්‍රූ රේට් එක ගොඩක්ම අඩු වෙනවා. ඊට පස්සේ CPM එක ගොඩක් වැඩි වෙනවා සහ පස්සේ රිසල්ට් එක අඩු වෙනවා. රිසල්ට් එක එකපාර අඩු වෙන්නේ නැහැ. එතකොට අපිට එක එක දේවල් පේනවා. ඒ කියන්නේ ක්ලික් ත්‍රූ රේට් එක ගොඩක් අඩු වෙනවා, CPM එක වැඩි වෙනවා. ඒව එහෙම වෙනවා කියන්නේ අපේ රිසල්ට් එක නැති වෙලා යන එක තමයි. මේක ඔයා හිතන්න, ඔයා එකම පුද්ගලයන්ට මොකක් හරි පූසෙක්ගේ වීඩියෝ එකක් ඔයා හැමදාම පෙන්නනවා. පළවෙනි දවසේ යාලා ගොඩක් ඒක බලලා මේ එන්ජොයි කරන්න පුළුවන්. හැබැයි පස්වෙනි දවසෙත් ඔක ඔය කට්ටියට පෙන්නනකොට ඒගොල්ලන්ට ඒක බෝරින්. ඒගොල්ලෝ බලන්නේ නැහැ. එතනදී වෙලා තින්නේ එකම මිනිස්සු ටික. හැබැයි එකම වීඩියෝ එක තමයි ඔයා යාලට හැමදාම පෙන්නලා තින්නේ. මෙතන මම මේ එක්සැම්පල් එකෙන් දාලා තියෙනවා. එතකොට මේ එක්සැම්පල් එක කියන්නේ ඔයාට තේරුම් ගන්න පුළුවන් නේද? ඔයාගේ යාළුවන්ට එකම වීඩියෝ එකක් පෙන්නනවා. පළවෙනි දවසේ යාලා ගොඩක් hina වෙන්න පුළුවන්. හැබැයි දවස් 5කින් පස්සේ යාලා වීඩියෝ එක ගණන් ගන්නේ නැහැ. එතකොට එතන ප්‍රශ්න වෙලා තියෙන්නේ එකම මිනිස්සු ටික ඉන්නේ. හැබැයි එයාලට පෙන්නලා තිනවා එකම ක්‍රියේටිව් එක. ඒකයි යාලා ඒක කෙයා කරලා නැත්තේ දවස් 5කින් පස්සේ. හැබැයි වායතන්ට පෙන්න වීඩියෝ එකක් කියන්නේ වෙන දෙයක් පෙන්නුවොත් ඒගොල්ලෝ ඒකයි අර පළවෙනි දවසේ වගේ ඒක හොඳට hina වෙලා බලන්න පුළුවන්. ඕකට මම ගත්තාම ඔයිට කලින් කතා කරපු වීඩියෝ එකෙත් මම මේවට රීසන්ස් දාලා තිනවා. මෙතනදී මම සරලවම ඔයාලට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ගත්තාම මෙතන වෙන්න පුළුවන් ක්‍රියේටිව් ෆැටිග් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ ඔඩියන්ස් එකේ ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මෙතන කට්ටිය ගොඩක් කට්ටිය හිතන්නේ මම එක එක විදිහට වෙන ඔඩියන්ස් හදලා බැලුවා. හැබැයි රිසල්ට් එක ආවේ නැහැ කියලා. ඒ කියන්නේ කැම්පේන් වෙනස් කර ගිහිල්ලා හදලා බලන්න පුළුවන් ඔඩියන්ස්. හැබැයි මෙතනදී ක්‍රියේටිව් ෆැටිග් එකක් තමයි වෙන්නේ. ඔඩියන්ස් එකේ ඉෂුව එකක් වෙන විදිහක් නෑ. ඔඩියන්ස් එකේ අවුලක් වෙනවා. හැබැයි ඒක කාලයක් ගියාට පස්සේ. එතකොට මම ඔයාලත් එක්ක කතා කරලා තියෙනවා මේ ෆැටිග් කියන මාතෘකාව ගැන. ෆැටිග් කියන එක ඒ කියන්නේ මේක ක්‍රියේටිව් ෆැටිග් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔඩියන්ස් ෆැටිග් එකක් වෙන්නත් පුළුවන්. ඔය දේවල් ගැන මම ඔයාලත් එක්ක කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා. මේක ඩීප් ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් YouTube channel එකේ දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒකට ගිහිල්ලා බලන්න. මෙතනදී ගත්තාම මේ තියෙන අවුල වාට ඉක්මනටම විසඳ ගන්න පුළුවන් විදිහ ඔප්ෂන්ස් 3ක් මම දාලා තිනවා මේ වීඩියෝ එකේ. මෙතනදී ගත්තාම මම ඔයාලට ඔප්ෂන්ස් 3ක් දීලා තිනවා. මෙතනින් පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් ඔයාගේ ක්‍රියේටිව් එක රොටේෂන් එකකට ගිහලා බලන්න. ඒ කියන්නේ එකම මැසේජ් එක හැබැයි ඔයාලට එක එක විදිහට මේක මික්ස් කරලා ඔයාලට පෙන්වන්න පුළුවන් ඔයාගේ ඔඩියන්ස් එකට. සාමාන්‍යයෙන් ගත්තාම ඩිෆරන්ට් හුක්ස් ඔයාලට යූස් කරන්න පුළුවන් මේ වීඩියෝ එකට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක එන්ඩ් වෙන විදිහවල් වෙනස් කරන්න. එක වීඩියෝ එකක් එක විදිහකට එන්ඩ් වුණා නම් ඔයාලට පුළුවන් අනිත් වීඩියෝ එක එන්ඩ් කරලා බලන්න තව විදිහකට. ඒ කියන්නේ වෙන විදිහේ කෝල් ටු ඇක්ෂන් එකක් ඔයාලට දීලා බලන්න පුළුවන්. කොහොමද ඔඩියන්ස් එක මේකේ ක්ලික් ත්‍රූ රේට් එක වැඩි වුණාද? ඔන්න ඔයගේ විදිහට අර කල්පනා. ඒ කියන්නේ හුක් එක ඔයාලට පුළුවන් වෙනස් විදිහකට දීලා බලන්න වීඩියෝස් වල. එහෙම නැත්නම් මේක එන්ඩ් වෙන විදිහ වෙනස් විදිහකට දීලා බලන්න පුළුවන්. එතකොට ඔයාගේ නිතරම ඔයා බලන්න ඕන ඔයාගේ ඇඩ් එක ප්‍රෙස් විදිහට තියාගෙන ඔඩියන්ස් එකට අලුත් දේවල් පෙන්වනවා නිතරම බලන්න ඕන. මේක දෙවනි ඔප්ෂන් එක ගත්තාම ඔයා කරන්නේ මෙටා AI එකට මේක බාර දෙන එක තමයි කියන්නේ. බ්‍රෝඩ් ඔඩියන්ස් එකක් සහ ස්ට්‍රෝං හුක් එකක් එක්ක ඔයා කැම්පේන් එක හදනවා. මෙතනදී ඕවර් ටාගට් කරන්න යන්නේ නැහැ. අපි මෙටා AI එකට ඉඩ දෙනවා කවුද අපේ ඇත්තටම ඇක්චුවල් බයර්ස්ලා කියලා හොයාගන්න. ඒක තමයි මෙතන මම මේ ඔප්ෂන්ස් දෙක විදිහට දාලා තියෙන්නේ. එතකොට නිතරම ඔයා එතනත් ක්‍රියේටිව් එක ගැන ගොඩක්ම කන්සර්න් වෙන්න ඕන. හොඳ හුක් එකක් දෙන්න ඕන. එතකොට තමයි ඇටෙන්ෂන් එක ඔයාට ගන්න පුළුවන් ඔයා හදපු ඔඩියන්ස් එකෙන්. එතකොට තුන්වෙනි එක ගත්තාම මෙතනදී මම දාලා තින්නේ රීටාගටින් ගැන තමයි. රීටාගටින් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලා කතා කරන්න පුළුවන් මාතෘකාවක්. රීටාගට් කරන්න පුළුවන් ඔයාට ඩීප් ටාගට් කරන්න යන්නේ නැතුව ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා. ෆනල් එක ඔප්ටිමයිස් කරගන්න ඕන රීටාගටින් කරන්න පුළුවන් විදිහට. ඔන්න ඔය ඔප්ෂන්ස් තුන වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයා මෙතන මේ කතා කරානේ
මෙන්න මේ වගේ අවුලක් ආවොත් ඔයාලට ඒක ඉක්මනටම විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ අවුල හදපු කැම්පේන් එකක් දවස් 5ක් විතර හොඳට වැඩ කරා. මේක දවස් 5 මාසයක් වෙන්න පුළුවන්, මාස 2ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සති 2ක් වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේ මේක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඔයා එකපාරට ඔඩියන්ස් කොච්චර වෙනස් කරත් තේරුම් ගන්න නැහැ. ඔයාලට පුළුවන් මම අර කිව්වා වගේ සිම්පල් ඔප්ෂන්ස් 3කට ගිහිල්ලා බලන්න.